කකුලයි ඝන බවයි දෙක එකට එකතු වෙනකොට නැත්නම් ඇහැයි රූපයයි දෙන්න එකට එකතු වෙනකොට එතන හට ගන්නවා සිතක්. ඒකට කියනවා විඥානය කියලා. රූපේ දැනගන්න සිත හට ගන්නවා. ඒ සිත හට ගන්නකොට ඒ සිතේම යෙදෙනවා තව ධර්මතා තුනක්. ගොඩක් ධර්මතා යෙදෙනවා. මම මේ කියන්නේ ධර්මතා තුනක් විශේෂයෙන් යෙදෙනවා. ඒ තමයි ඒ දැනගත්තු රූපය හඳුන ගන්නා බවක් තියෙනවා. ඒ රූපය හඳුන ගන්න බවක් දැන් ලොකුවට විස්තර වශයෙන් නෙවෙයි. නමුත් රූපයක් කියලා හඳුන ගන්න බවක් තියෙනවා. ඊළඟට රූපය හොඳ එකක් නම් සුඛ සහගත විඳීමක්, නරක එකක් නම් දුක් සහගත විඳීමක් ආදී වශයෙන් යම් විඳීමක් තියෙනවා මේක. ඒ වගේම තමයි ඒ රූපය දැන ගැනීමට හෝ රූපේ විඳීමට හෝ අපේ සිත නිකන් යොමු කරන ස්වභාවයක්, වේගයක් ඒ හිතේ තියෙනවා.